අයිබෝන් මගේ ප්‍රොඩක්ට් එකේ පළවෙනි මොඩල් ඇඩ්වර්ටයිස්මන්ට් මොඩල් මම තමයි. මේක සාර්ථකයි. ඊළඟට මම චිත්‍රපටයක් ගන්න යනවා මේ ශ්‍රී ලංකාවේ ඉන්න මගේ සහෝදර සහෝදරියන්ට කියලා ලෝකෙටම රිලීස් කරනවා ඒ චිත්‍රපටේ. මගේ ප්‍රොඩක්ට් එක තමයි ඒ චිත්‍රපටේ මෙයින් පෙන්වන්නේ. ඒ ප්‍රොඩක්ට් එක අපි ලෝකේ ඉන්න එමේ රටටම අපි එක්ස්පෝර්ට් කරනවා. බය වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට අනිවාර්යයෙන් ඒක ඕනේ. එපා කියන්න බෑ කාටවත්. ඒක බ්‍රෑන්ඩඩ් පොඩි ගානට තමයි, පොඩි ගාන තමයි. බය වෙන්න ඕනේ නැහැ. වර්ල්ඩ් වයිඩ් එක්ස්පෝර්ට් කරනවා. අපේ ලංකාවේ ඉන්නවා බිලියන් ගණන් සල්ලි තියෙන මිනිස්සු ඉන්නවා ඉන්වෙස්ට් කරන්න. ඒගොල්ලන්ගේ නැව් තියෙනවා, කැන්ටනස් තියෙනවා. ඒගොල්ලන්ට අපි ඒගොල්ලන්ට දීලා පුළුවන්. මේ මාසෙන් අද පළවෙනිදා ඉඳලා අපිට පටන් අරගෙන ඕම දිගටම යන්න පුළුවන්. කිසිම කරදරයක් නැහැ. කාටවත් කිසිම කරදරයක් නැහැ. ලස්සන ජීවිතයක් අපිට. ඔය චිත්‍රපටේ මේ Facebook වල YouTube මේ වල පබ්ලිසිටි වල මගේ සහෝදරයන්ට මම chance එකක් තියෙනවා. ඔක්කොලටම දක්ෂතාව තියෙන ඔක්කොලටම මම අරන් ඒගොල්ලන් දාලා අපි සින්දු ගායක කරන චිත්‍රපටේ වෙල්වෙට් ඉට් බය වෙන්න ඕනේ මම තමයි ස්ටෝරි බෙස්ට් ඩිරෙක්ටර් ද වෙල් කියලා මම ඒක ප්‍රූෆ් කරනවා වෙල්වෙට් ඉට් අපේ මූවි එක. ඒකට මම ගැරන්ටි බය වෙන්න ඕනේ සහෝදරනේ තරුණියනි ඕගොල්ලන් දැන් වීඩියෝ කරන්න වෙල්වෙට් ෆේමස් ඕගොල්ලෝ සුපර්ස්ටාර් කවුද හීරෝ? එයා තමයි ලෝක වටේම හීරෝ. කවුද හීරෝයින්? එයා කොයි රට ගියොත් හරි ෆේමස් තමයි. බය වෙන්න ඕනේ. ඕලන්ට වුමනා වුණත් ඕලන්ගේ ඉල්ලුම වශයෙන් මාසෙට සැරයක් මේ රටේ පිට රටවල ඉන්න ෆේමස් එකෙනෙක්ව කවුද වැඩිපුර මේම ඉල්ලුම තියෙන්නේ? එයාව මම සෙලබ්‍රිටි වශයෙන් ලංකාවට VIP level එයාව එක්කගෙන ඇවිල්ලා සතියක් ඕලන්ට එක තියලා ෆොටෝ ගන්නවද? එයාත් එක්ක කතා කරන්න ඕනේද? සතියක් හරි මාසයක් හරි මම තියෙන ලංකාවේ යා. බය වෙන්න දෙයක් නැහැ. හරිද? නියම සුකුරි ලයිෆ් එකක් අපිට ඇදලා තියෙන්නේ මිස් කරගන්න එපා. මිස් කරන කිසිම දෙයක් බලන්න එපා. අපේ දරුවන්ගෙන ඉතින්ද කොච්චර දුක්ුදෙලා තියෙද අම්මලා තාත්තලා දරුවා අදන්න නැද්ද? ඒව කවුද ඉතලා බලන්නේ කවුරුත් ඉතලා බලන්නේ. ඒ දරුවා ඊට පස්සේ ඊළඟනේ ඒ ඩබල් ප්ලේටි ඒ මරගෙන යනවා අන්න accounts. මේකට ගියා නම් ඌව තවත් කෝස් එකක් ගන්න කියලා ඊට පස්සේ ඔඩිට් ෆෝම් එකේ එයා ට්‍රේනින්. එයා ට්‍රේනින් මාස අවුරුදුයි මාස දෙකයි මාස 6යි ඕම ට්‍රේනින් ඉඳලා එයා චාටර් එක ගන්න අස්ස කරලා දෙන්න ඕනේ. එයා ඇකවුන්ටන්ට් වෙන්න හරියට සම්පූර්ණයි. නැද්ද? ඒතකොට අර කොච්චර දුක් විඳි ඔච්චර වයසනක ඉඳනවා පඩියක් හරි ගන්න. ඊට පස්සේ තමයි එයා වැඩට ගිහිලා එයා පොඩ්ඩක් සෙටල් වෙන්න ඕනේ. ඊට පස්සේ එයා කසාම 35 40 පැනනට පස්සේ මගුලවත් එපා කියලා තමයි මිනිස්සුන්ට හිතන්නේ. නැද්ද? ඇත්තනේ මං කියන්නේ. ඒ වගේනේ මේ ඔටස් කෝස් කරන අපේ සහෝදරයෝ බලන්න පොඩියුම් කොච්චර තරුණ ලස්සන කොල්ලද. ඒ කොල්ලෝ ඔක්කොම මේ ඔටල් කෝස් එක කරලා මේම අපි යමු කියලා ඔන්න ගියාම යන්නේ ඉල්ටන් වල ගත්ත තාජේ ගනි මේ ඔක්කොම ගනි ඉන්ටර්කොන්ටිනල් කියන්නේ දැන් කිංස්බරි. එතකොට තියෙන ඔටස් වල වැට ගනි ගන්න නැතුව ඉන්නේ ඕගොල්ලන්ගේ සාතික වෙනකොට ඔයා ගනි ට්‍රේනින් මාස 6යි අවුරුද්දයි ට්‍රේනින් තමයි ඕලා ඒ වැඩ කරලත් පඩිය නැහැ. එතකොට ඒක කොච්චර අපරාධයක්ද නැද්ද? ඒගොල්ලන්ගේ දරුවන්ගේ පොඩි ඉතල මම ෆොටෝග්‍රැෆි ගාපේක නම මම කොටුවේ චතම ස්ට්‍රීට් එකේ මම කසාද බඳින්න ඉස්සලා මම ගෲප් ඔෆ් ටීජල් ගෲප් ඔෆ් කම්පැනි එකේ තමයි මම හිටියේ. මාසයක් විතර ඒක වැඩ කෙරුවා. මම ෆොටෝග්‍රැෆි ගාන එක වැඩ තමයි මම ෆීල්ඩ් එකේම වැඩ තමයි. ඒ ටීජල් එකේ උලත් හරි වැඩ තමයි. ඒතකොට අර ගොඩක් එන්නේ ඔය වගේ ට්‍රේනින් ගත කටිය අවුරුද්දක් ඒක එක්ස්පීරියන්ස් අරගෙන ඊට පස්සේ එතන සාතියක් අරගෙන තමයි ඒජන්සියට ඇවිල්ලා බාර දෙන්න ඕනේ පිටරට ඉන්න හොටල්ස් වලට වැඩට යනවා. පොඩක් පඩිය වැඩි ලංකාවට වඩා මෙතන ඒ කාලේ 10,000 දුන්නා නම් 20,000 දෙනවා ඇති එච්චර තමයි. එච්චර තමයි. එන මුකුත් නෑ උන්ගේ පඩි ඔක්කොම හම්බ වෙන උන් උස්සලා දෙන්නේ නෑ. පොඩ්ඩක් තමයි එච්චර තමයි. ඒ පොඩ්ඩ හරි වටිනවා කියලා ගිහලා අරගෙන ඇවිල්ලා මේ කඩයක් හරි සාපුවක් කරලා දිනුනේ මේලා කඩේලා බිස්නස් නෑ. මිනිස්සු ගා සල්ලි නෑ. කඩේ ගාන ගිහිලා දෙයිත් දන්නේ බණිත් දන්නේ කියලා ඔළුව කසාගෙන ඉන්නවා. මොනවද
මේ කොමිෂන් ගන්න ඒජන්ට් නේ පාර්ලිමේන්තුවේ කට්ටිය මොනවාද අප්පා බය තවත් එයපා කල් දෙන්න එපා. කොහොම දෙන්න එපා අපි එපා වැඩක් නැහැ ඉතින් දුන්නා නම් ආයෙත් කල් දිගෙන එන්න මුට ගාන්නත් ඕනේ මුකුත් ඕනේ. ඕගොල්ලෝ ඉතලා බලන්න අපි මම වෙනවා මම එන්නේ මට වෙනුවෙන් නෙමෙයි. ඕගොල්ලන්ව පිළිවෙලට දෙන්න. දන්නවද ඕගොල්ලෝ මගේ ලංකාව හරි පිළිවෙලක් හදාගෙන මේ විදියට ඉන්න කියලා අර සිස්ටම් එක හදලා දෙන්න තමයි. තේරෙනවද? මම තව නායකයෙක් තිබ්බනම් ඌ වෙන මොනවාට යට වෙයි. මාව යට ගන්න බෑ කිසි දෙයකට මාව යට ගන්න මගේ මිනිස්සුන් ඉඳලා මාව කිසි දෙයකට කාටවත් මගේ ආගම හැරි තව ආගම කන කට්ටිය හැරි මගේ රටේ දිනුන එක නවත්තන්න බෑ. තේරුම් ගන්න. හරිද? හිට දෙන්න එපා. අනාගතේ ඉන්න දරුවන් බලන්න කෝටිපති. ඉපදින දරුවෙක් කෝටිපති. මාස ලක්ෂය ගණන් පඩිය තියෙනවා. ලස්සන ජීවිතයක් තියෙනවා. අපේ ඉන්නවා කට්ටිය මම අදලා තියෙන්නේ ලංකාවේ ඉන්න ඔක්කොමලා මුදලාලිත් එක්ක තමයි බිස්නස් කරන මෑන් ලංකාවේ සිටිසන් නා එයාටත් එක්ක තමයි මගේ ලක්ෂ අය පඩිය යන්නේ. ඒක නිසා බය වෙන්න ඕනේ නැහැ. ඒතකොට ඒ සල්ලිත් ඒගොල්ලෝ කිය අපිට එපා කියයි. සල්ලි දින මිනිස්සු නෑ අපිම බලා ගන්නම්. එහෙම කියයි. ඒ සල්ලිත් මම මිනිස්සුන් කියනකට තමයි දාන්නේ. බොරු ඔඩිට් කරලා මේ නැද්ද උන්දට ඉගෙනගෙන බොරු ඔඩිට් කරනවා. නැද්ද? ඒ කාලේම ඔඩිට් ඔෆිස් ඉනකොට ડોક્ટર රිසිසෙරි. එයාගේ එකවුන්ට්ස් අපේ ඔෆිස් එකේ තමයි තිබුණේ. පාර්ට්නර්ස්ලා 5 දෙනෙක් 1998. මම ෆයිල් එක බලනකොට පාර්ට්නර්ස්ලා 5 දෙනෙක්. ඒ ගණන් අඩු කරලා දොම කරන්නේ. ඒකට ඔඩිට් ෆෝම් කරනවා. මොනවාද මේක කොච්චර අපරාධයක්ද? නැද්ද? එහෙම කරන්න එපා. අදි පස්සේ මේ පන්දව යොමු කරන්න එපා. නැද්ද? ඉගෙන ගත කට්ටිය ඔක්කොම අර වැරදි වැටෙන්නේ සල්ලි නිසානේ. නැද්ද? ඒ සල්ලි කියලා අපේ සහෝදර විඳින දුක කොච්චර දරුවෝ කොච්චර අසරණවද? එපා අප්පා. කවුත් එහෙම කරන්න එපා. මම කියනවානේ ෆෙෆෙක්ට් ලයිෆ් එකක් දෙනවා ඉන්ෂාල්ලා. අපේ සහෝදරයන්ට මගේ ලංකාවේ එමයි කෙනාටම යාපනීන කට්ටිය ඒගොල්ලන්ට තාම ලංකාව නෙමෙයි ඒගොල්ලන්ගේ අම්මා තාම ඉන්දියාවේ තමිල්නාඩු තමයි. ඒගොල්ලන්ට තේරුම් කරලා මම දෙනවා. අනිවාර්යෙන් දෙනවා. ඒගොල්ලන් ඊට පස්සේ ඒගොල්ලන් කවුරුත් කියන්නේ ඕ විජේ තමයි තමිழ்நாடு ஈழம் கொய்து இங்கடா இருக்குது ஈழம் ஸ்ரீலங்காடா உண்ட பைத்தியக்காரன் ஸ்ரீலங்கா நாடுடா பிரிக்கிறா ஏண்டா தமிழ்நாட்டில் தமிழ் வெத்தணும் வேண்டி நானும் தான் நினைக்கிறேன். சீமான் வெத்தணும் நானும் நினைக்கிறேன். நீ அது சந்நிதி. அப்போ நீ ஸ்ரீலங்காவில் சிங்களத்தை தோத்தடிக்கன்னு நினைக்கிறியடா நியாயமாடா? கொஞ்சம் யோசிடா. உன்னோட தாய்டா உன்னோட சகோதரன் உன்னோட நானாடா ஒன்றாவது. அதே போல் நீ ரெண்டாவதுடா எனக்கு நான் அது போல தான் நான் தம்பி என்ன உள்ள சொல்லுவேன்டா. கொஞ்சம் யோசிச்சு பாருங்க இளைஞா யோசிச்சு பாருங்க. எங்களோட நாடு வெத்திடா. நாங்கள் எங்களோட வருமானத்தை எல்லாத்தையும் வந்து இந்த கொமிஷன் ஏஜென்ட் வந்து இவன் கொமிஷன் ஏஜென்டா இவ்வளோ சும்மா அங்கே கடிச்சு இவனுக்கு தான் அவன் அவனோட இஷ்டத்துக்கு எடுத்துகிட்டு போயிட்டான்டா. நல்ல முன்னேற்றம் இல்லைடா. விசா இல்லாமல் வெளிநாடு போகிறதுக்கு செஞ்சுதா. டிக்கெட் எடுத்துகிட்டு வெளிநாடு போயிட்டு வாங்கடா. ஃபொர்னஸ் தான்டா நீங்கள். உங்களை நினச்சி பாருங்கடா. நாளைக்கு ஒரு நாள் 8 மணிக்கு இன்ஷா அல்லா நான் கோல்ட் பிஸ்கெட்டை இப்போ என்னையே தெரிவு செஞ்சா இன்ஷா அல்லா உறுதியாக முழு வெற்றி தான். இன்னும் இடம் கொடுக்கலாம். ஐபோன் சோதனை தினம் අයිබෝන් ශ්‍රී ලංකා මහතා. අප ශ්‍රී ලංකා නමෝ මහතා.